ඉදුණ කෙසෙල් වලින් කප් කේක් හදමු. අවශ්‍ය දේවල් පළමුව ලෑස්ති කරන් කෙසෙල් ගෙඩිය හොඳින් මෑෂ් කරගන්න. හොඳ රසට සුවඳට බනාන කේක් ඕන නම් හොඳට ඉදුණ කෙසෙල් ගෙඩි ගන්න. දැන් සීනි ටික එකතු කරන්න. සීනි ඇට දිය වෙනකන් හොඳට කලවම් කරන්න. එතකොට කෙසෙල් ගෙඩි පොඩි වෙලා මදි නම් ඒකත් හොඳට පියුරි එකක් වගේ හැදෙනවා. මම වැඩිපුර කෙසෙල් තියෙන කාලෙට එහෙම නැතිනම් කෙසෙල් ගෙනල්ලා ඉදිලා වැඩි වෙලා තියෙන වෙලාවට බනාන කේක් නිතර හදනවා. තව දෙයක් කියන්න අමතක වුණා. මම ගතපු කෙසෙල් එක ලොකුයි. පොඩි ගෙඩි නම් 2ක් ගන්න. දැන් අපි බිත්තරයක් එකතු කරගනිමු. සාමාන්‍යයෙන් මම බිත්තරය භාජනයකට දාලා තමයි එකතු කරන්නේ. අද ඉක්මනට මට හදන්න ඕන නිසා මේකටම එකතු කරා. හැබැයි ඒක හොඳ පුරුද්දක් නන් නෙවෙයි. දැන් තෙල් එකතු කරගන්න වෙලාව. මේකෙදි ඔලිව් ඔයිල්, වෙජිටබල් ඔයිල්, කොකනට් ඔයිල් ඕන දෙයක් එකතු කරන්න පුළුවන්. දැන් කිරිත් එකතු කරගන්න. කිරිත් කැමති කිරි එකක් එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. දැන් පිටි එකතු කරගන්න වෙලාව. ෆ්ලේවර් එකට කුරුඳු කුඩු පොඩ්ඩක් වැනිලා වුණත් එකතු කරගන්න පුළුවන්. පිටි එකතු කරාම ලම්ප් එකතු වෙන්නේ නැති වෙන්න හොඳින් කලවම් කරගන්න. මේ වෙනකොට මිශ්‍රණය පොඩ්ඩක් රණී වෙන්නත් ඕනේ. ඝනම වෙලා තියෙන්නත් බෑ. එහෙම මදි කියලා හිතෙනව නම් කිරි වලින් තව මේස හැන්දක් 2ක් එකතු කරගන්න පුළුවන්. දැන් චොප් චිප් එකතු කරගන්න. ඕන නම් නට්ස් උනත් එකතු කරගන්න පුළුවන්. වෝල්නට්ස් තමා බනානා කේක් වලට හොඳට මැච් වෙන්නේ. මගේ මේ මිශ්‍රණය රණී මදි කියලා හිතුණු නිසා මම කිරි මේස හැඳි 2ක් එකතු කරා. මේ කුන්ටිටි එක කප් කේක් 12කට සෑහෙනවා. දැන් ඔයිල් මෙෂර් කරන්න ගතිපු කප් එකෙන් අවශ්‍ය ප්‍රමාණය කප් ලයිනර්ස් වලට දාගන්න පුළුවන්. දැන් ඉතිරි කරගත් චොප් චිප් ටිකක් පොඩ උඩින් දාන්න. සෙල්සියස් අංශක 170ක් ප්‍රීහීට් කරගත් oven එකේ විනාඩි 25ක් බේක් කරගන්න. මේක දවස් දෙකක් පරණ වුණාම තවත් රසයි. ලන්ච් බොක්සස් වලට දාන්න හරිම හොඳ කෑමක්. ආයෙත් හමු වෙමු. සුබ දවසක්.